ඔබට පේනවා ඇති මේ උත්සාහ කරන්නේ බෝතලයක මීවද බඳවගෙන පැණි පුරවා ගැනීමට. අපි මුලින්ම හිස්වද දෙකක් මේ බෝතලයට අඳුන්වලා දුන්නා. එය යම් යම් තැලීම් පොඩි වීමට ලක් වෙලා තියෙන නිසා මීමැස්සන් නැවතත් ඒක සකස් කරන ආකාරයක් තමයි අපිට පේන්නේ. ඉටි ශ්‍රාවය කරගනිමින් ඔවුන්ගේ ග්‍රන්ථි වලින් එළියට එන ඉටි අරගෙන ඊ타මත්ම සූක්ෂම ආකාරයට සකස් කරගන්න දර්ශනයක්. මේක දුලබ දර්ශනයක් තමයි මම ඔබට මේ පිළිබඳ දැනුවත් කිරීමටම තමයි මේ විනිවිද පේන වීදුරු බෝතල් වල මේ ඇතුළත් කරලා මේක ගෙනෙන්න අදහස් කළේ. මේ වද ඇතුල් කරනකොට යම් කිසි ප්‍රමාණයකින් තැලිලා තිබුණේ, ඉවත් කරලා තිබුණ වද වගේක් මම මේ අඳුන්වලා දුන්නේ. අපතේ නොදා ඒ වද මනාව පිරිසකර කරලා පැණි පුරවන්න සකස් කරන ආකාරයක් තමයි මේ දකින්න හම්බ වෙන්නේ. ඔවුන්ගේ උදරයේ ඉටි ග්‍රන්ථි වලින් වැසෙන ඉටි ඊටාම සූක්ෂම ආකාරයට හොඳ මේසන් බාස්වරියන් වගේ සකස් කරන ආකාරයක් පැහැදිලිව පේනවා. මෙන්න මෙතන මේ තියෙන දැන් යම් කිසි ප්‍රමාණයකින් මේ වද මනාව පිළියෙල කරලා තියෙන්නේ. මොකද ගොඩක් තැලිලා තිබුණේ මේක අඳුන්වලා දෙනකොට. තැලිලා ඉවත් කරපු වද වගේක් තමයි මම මේ බෝතල් දෙකට ඇතුල් කළේ. ඇතුල් කරද්දිත් යම් කිසි ප්‍රමාණයක් හානියක් වුණා කියලා මට හිතුණා. මේ දැන් දවස් දෙකක් තමයි මේක අඳුන්වලා දීලා. දැන් යම් කිසි ප්‍රමාණයක් 50%ක් වගේ මේගොල්ලන් මේක මනාව සකස් කරලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඊටු ටිකත් ඒගොල්ලන් ඔය අසම්පූර්ණ වෙලා තියෙන කොටසුත් ඒගොල්ලන්ම ඊට ශ්‍රාවය කරලා වද බැඳගෙන සකස් කර ගන්න ආකාරයක් තමයි අපි දන්නේ. අපි මේක මීට කලිනුත් වද අඳුන්වලා දීලා මේ විශේෂයෙන් අපේ විදේශ සංචාරකින්ට වගේ මේක අඳුන්වලා දෙන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳ ලාභදායී ව්‍යාපාරයක් විදියට මීමැසි පාලනයේදී ආදායම් ගන්න පුළුවන් තත්ත්වයක් මේක. මොකද විශ්වාසනීයත්වය ඉතාමත්ම මනාව රැකෙන තැනක් මේ. අනිත් එක සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමයි. මේ විදිහට ස්ටෙරලයිස් කරන ලද බෝතල් තමයි අපි මේකට දාලා තියෙන්නේ. ඒකට වද අඳුන්වලා දීලා එහෙම නැත්නම් වද අඳුන්වලා නොදුන්නත් ඒගොල්ලන් සක්‍රීය පැණි වාරයකදී මේක බැඳගෙන මේ විදිහට පුරවන්න යහුසුලුව කටයුතු කරනවා. ඒත් එක්ක මම අඳුන්වලා දීලා තියෙන වද රාමුවකත් පොඩි ප්‍රමාණයක් ඇදට බඳින ගතියකුත් එතන පේනවා. ඒක මම සකස් කරන්නම්. සකස් කරලා ඒක ඒගොල්ලන්ට රාමුවෙම බැඳ ගන්න පුළුවන් විදිහට අඳුන්වලා දීම අපි කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලන් එතන වෙනස්ම ආකාරයකට වදයක් නිර්මාණය කරනවා. එතකොට අපිට මේ වද රාමු පැණි නිස්සාරකයට දාලා පැණි ටික නිස්සාරණය කරලාගෙන නැවත මේ ජනපදයට හඳුන්වා දෙන්න අපහසුයි. ඉතින් මම මේ වීඩියෝ අරගෙන ආවේ ඔබටත් පුංචි අදහසක් මේකෙන් ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. එහෙමනම් ස්තුතියි.